හායි යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ආයෙමත් NSD Ideas TV YouTube channel එකට. ඉතින් අද නම් මම අරන් ආවේ ගොඩක් අය හොයන දැනට වෛරල් වෙලා තියෙන සුපිරිම සයිට් එකක් ගැන. ඒක තමයි DL Surf කියලා කියන්නේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඔන්ලයින් සල්ලි හොයන හැමෝම අනේ මට කෝඩින් බෑ මට ලොකු දැනුමක් නැහැ කියලා කියනවනේ. ඉතින් හැබැයි මේ වෙබ්සයිට් එකේ කරන්න තියෙන වැඩේ ඔයාලට ගොඩාක් ලේසි වැඩක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වෙබ්සයිට් එකේ මුදල් උපය ගන්න කරන්න තියෙන එක වැඩයි. ඔයාලට ඕනම දෙයක් ඒ කියන්නේ තමන්ට හම්බෙන කස්ටමර්ට කියන්නේ කස්ටමර් කියන්නේ කියලාත් අපිට කියන්න බෑ. ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන පුද්ගලයාට ඒක ඩවුන්ලෝඩ් කරන්න හිතෙන විදිහට දෙයක් ඔයාලට අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. ඔයාලා හිතන්නකෝ අපිට කියන්න පුළුවන් ඒක ඉමේජ් එකක් වෙන්න පුළුවන්, ඒක සොෆ්ට්වෙයාර් එකක් වෙන්න පුළුවන්. දැන් මේ කාලේ ප්‍රසිද්ධ දෙයක් තියෙනවා mod APK කියන එකක් වෙන්න පුළුවන්. ඔයාලට ඕනම දෙයක් මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔව් ඔයාලට කරන්න පුළුවන් ලේසිම සරලම විදියට DL Surf පාවිච්චි කරලා කොහොමද මාසෙකට ස්ථාවර ආදායමක් හදාගන්නේ කියලා මම අද ඔයාලට ප්‍රූෆ් එකක් එක්කම කියලා දෙනවා. ඉතින් එහෙනම් දැන්ම subscribe කරලා like එකක් දාලා අපි අද කතාව පටන් ගමු. හරි ඉතින් ඔයාලා හැමෝටම දැන් මුලින්ම කරන්න තියෙන්නේ යට description එකේ තියෙන link එකෙන් මේ website එකට එන එක. ඉතින් link එකෙන් මේ website එකට ආවට පස්සේ ඔයාලට මුලින්ම මෙතෙන්ට ඔයාලගේ නම දී ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ යට ඔටෝම කෝඩ් එකක් පිරවෙලා තියෙනවා. මේ කෝඩ් එක හරහා ඔයාලට ෆ්‍රී මුදලක් හම්බ වෙනවා account එක සෑදීමේදී. ඉතින් ඊළඟට ඔයාලා කරන්න ඕනේ මේ පුරවන එක චූටි වදයක් හින්දා ඔයාලා මෙතන මේ continue with Google කියලා දෙන්න. ඉතින් මේක දුන්නට පස්සේ මෙතන ඔයාලගේ ෆෝන් එකේ තියෙන account එක ඔක්කොම පෙන්නනවා. ඉතින් මම මේකේ account එකක් තෝරගන්නවා. ඉතින් මම මෙතනින් account එකක් තෝරගන්නවා. ඊට පස්සේ චුට්ට වෙලා upload වෙලා අපේ account එකට යනවා. ඉතින් මේක තමයි මේ වෙබ්සයිට් එකේ ඉදිරිපස තියෙන ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයාලට පේනවා මෙතන ගොඩාක් කට්ටිය එක එක දේවල් අප්ලෝඩ් කරලා තියෙනවා. මේ තියෙන මේ wallpaper එකක්, මේක මේ Windows 10 එක. ඉතින් ඒ වගේ මේ PDF තියෙනවා. ඒ වගේ එක එක දේවල් මෙයාලා අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේ මං කිව්වා වගේ mod file වගේ ඒවත් තියෙනවා. ඉතින් දැන් ඔයාලා හැමෝම මේ account එක සාර්ථකව හදාගෙන ඉවරයි. ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ description එකට තව link එකක් ඇති. ඒ link එකෙන් ඔයාලා ආයෙත් පාරක් වෙබ්සයිට් එකට එන්න ඕනේ. මොකද මේ වෙබ්සයිට් එකට ඒ link එක හරහා එීමේදී ඔයාලා එන්නේ එක්කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකක් ඇතුළට. ඒ ප්‍රොෆයිල් එක ඇතුළේ තියෙන එක අපිට ඉදිරි වැඩ කරගෙන යන්න ගොඩාක් ඕන වෙලා. ඒකින්ද ඔයාලා හැමෝම ඒ link එකෙන් එන්න ඕනේ. ඉතින් මං ඒ link එකෙන් එන්නම් දැන්. හරි ඉතින් ඔයාලා හැමෝම සාර්ථකව මේ link එක හරහා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට දැක් ගන්න හම්බ වෙනවා එකම එක ප්‍රොෆයිල් එක. මේ ප්‍රොෆයිල් එක අප්ලෝඩ් කරලා තියෙනවා පෝච් කාර් එකක wallpaper එකක්. ඉතින් මේ wallpaper එක අප්ලෝඩ් කරලා තියෙන ග්‍රාහකයා තමයි ඔයාලට අර නොමිලේ මුදලක් ලබා දෙන්නේ ඔයාලා account එකට. ඒ මුදල භාවිත කරලා තමයි ඔයාලට මේක මේ ෆ්‍රී විදියට ඔයාලගේ මුදල් උපයෝගගෙන යන්න, ඒ කියන්නේ ට්‍රයල් එක ඔයාලට ෆ්‍රී හම්බෙලා තියෙන්නේ. ඉතින් අපිට එයාගෙන් මේ මුදල් ප්‍රමාණය ලැබෙන්න නම් අපි ඒව ෆලෝ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම එයාගෙන් ෆයිල් එක අපි ඩවුන්ලෝඩ් කරලා තියෙන්න ඕනේ. ඉතින් අපි මෙතනදී මුලින්ම කරන්න තියෙන මේ ෆලෝ කියන බටන් එක ඔබලා එයාව ෆලෝ කරන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතනින් මේ heart එකක් දාගෙන continue to download දෙන්න ඕනේ. continue to download දුන්නා සමහර වෙලාවට redirect එකක් එන්න පුළුවන් ad එකක් විදියට. ඔයාලා එහෙම આવොත් ඒකෙන් back වෙන්න. ඊට පස්සේ ඔයාලා back වුණාට පස්සේ ඔයාලා මේ page එකේ මේ වගේ එකක් බලා ගන්න හම්බ වෙයි. ඔයාලට පේනවා මෙහෙම තමයි අපි අප්ලෝඩ් කරපුවමත් අපේ කස්ටමර්ට මේක පේන්නේ. ඉතින් එයාලට මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න නම් එයාලා එක්ක මේ වෙබ්සයිට් එකේ ප්‍රීමියම් version එකේ සල්ලි දීලා ගන්න ඕනේ. නැත්නම් එයාලා ඇඩ් බලලා මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍ය මිනිහෙක් විදියට ගත්තම අපි ගොඩාක් වෙලාවට අපි ඉදිරියට යන්න හිතන්නේ මේ ඇඩ් එක. ඉතින් මේ ඇඩ් කියන එක ක්ලික් කරාට පස්සේ මම ටැබ් එක අනිත් පැත්ත හරව ගන්නම්. ඔයාලට පේනවා මෙතන තප්පර 15ක පමණ කාලයක් අපිට එක ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඒ වගේ ඇඩ් 3ක් ප්ලේ වෙනවා මේකේ. ඉතින් ඇඩ් එකක වෙලාව ඉවරුණාට පස්සේ මෙතන මේ next කියන එක දෙන්න. මම මේ කෑල්ල ස්පීඩ් කරලා තියන්නම්. මොකද මේකට ගොඩ වෙලාවක් යන හින්දා නැත්නම් ඔයාලගේ වීඩියෝ එක දික් වෙන හින්දා. හරි ඔයාලා එහෙම කන්ටිනියු දුන්නාට පස්සේ ඔයාලට පේන මෙතන මේ කැප්චර් එකක් අපිට ක්ලික් කරලා කියන්නේ අපි මිනිස්සෙක් කියලා පෙන්වන්න තියෙනවා රොබෝට් කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඔයාලට පේනවා මෙතන අපිට ඊට පස්සේ 2 කැප්චර් එකක් පුරවන්න තියෙනවා. සමහර වෙලාවට මේක ඔටෝම සක්සස් වෙනවා මේ දැන් වගේ.
සමහර වෙලාවට ඔයාලට කැප්චර් එක ෆිල් කරන්න වෙනවා කියන්නේ ඇතුළට ක්ලික් කරලා කොටුව ඇතුලේ. ඊට පස්සේ අපිට මෙතන මේ තියෙන ඩවුන්ලෝඩ් කියන බටන් එක දෙන්න විතරයි තියෙන්නේ. ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතන මම ඒක එකපාරක් ඩවුන්ලෝඩ් කරගත්තා මගේ account එක හදාගන්න පෙන්නන්න ඕන හින්දා. ඉතින් ඒක හින්දා මම ආයෙ ඩවුන්ලෝඩ් again කියලා දෙනවා. ඉතින් මේ ෆයිල් ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපිට account එකේ ෆයිල් දෙකයි දැනට තියෙන්නේ. ඒ ෆයිල් දෙකම අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. දැනට අපි එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයාලට පේනවා දැනට එයා 12 දිනකට ෆ්‍රී ට්‍රයල් දීලා තියෙනවා. ඒ වගේම 12 දිනක ඒ ෆයිල් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. එයා මේක අප්ලෝඩ් කරලා තියෙන්නේ දැනට පැය 22කට කලින්. ඉතින් අපි ෆලෝ කරනවා. ඊට පස්සේ අපි continue to download දෙනවා. මේ ඔයාලට මම කලින් කිව්වා වගේ අපිට දැන් රීඩෙක්ට් එකක් ප්ලේ වෙනවා. මම එකෙන් බැක් වෙනවා. බැක් වුණාට පස්සේ කලින් ඔකෙන් පියවර ටික අපිට කරගෙන යන්න තියෙන්නේ. හරි ඉතින් අපි ෆයිල් දෙකම ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපිට විනාඩියක විතර කාලයක් ඇතුළත අපිට අපේ ෆ්‍රී ට්‍රයල් එක හම්බ වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන මෙතන මේ DLSF කියලා තියෙන ලොගෝ එකට ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා අපි අපේ ඩෑෂ්බෝඩ් එකට එනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන අනිත් කට්ටිය අප්ලෝඩ් කරපුවා පේන්න තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ ඉන්න ක්‍රියේටර්ස් වලට ගොඩක් ෆලෝවර්ස්ලා ඉන්නවා. ඒ වගේම මෙයාලා තමයි ගොඩාක්ම මේකෙදි දේවල් ඩවුන්ලෝඩ් කරගන්නේ කස්ටමර්ස්ලා හරහා. ඒ කියන්නේ වැඩිම මුදල් ප්‍රමාණයක් උපයන කට්ටිය තමයි යාලා. ඔයාලා හැමෝම දැන් ඔයාලා account එක සාර්ථකව සාදගෙන ඉවරයි. ඔයාලා මෙතන දැන් මේ upload file කියන එක click කරන්න ඕනේ. ඔයාලට ඊට පස්සේ මෙතන මේ තියෙන ධන ලකුණ click කරලා ඔයාලගේ device එකේ තියෙන ඕනම file එකක් මේකට upload කරගන්න පුළුවන්. මෙතනදී මම my device එකේ තියෙන wallpaper එක click කරනවා මේකට. ඉතින් මම මෙතනදී මම upload කරේ image එකක් හින්දා ඒ image එකම ඒ file එකේ thumbnail එක විදිහට ලබා දෙනවා. ඊට මම මෙතන මේ ධන ලකුණ click කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මම මේ image එක තෝරගත්තට පස්සේ අපිට crop කරන්න පුළුවන් ඒක. ඉතින් මෙතනදී ගන්න ඕන විශේෂ දෙයක් තමයි ඔයාලා අප්ලෝඩ් කරන්න app එකක් හෝ PDF එකක් හෝ සම්බන්ධ දෙයක් නම් ඔයාලා හොඳ thumbnail එකක් add කරන එක ගොඩාක් කටි attraction කරගන්න වටිනවා. ඉතින් මෙතනදී අපිට ඕන AI හරහාත් අපිට මේක describe කරලා අපිට title එකක් එහෙම ලබා ගන්න පුළුවන්. මම මෙතනදී කියනවා generate කියන එක දුන්නට පස්සේ ඔයාලට පේනවා මෙතන අපිට title එක description එක සහ ටැක්ස් වගේ මෙයා ජෙනරේට් කරනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන යා හොඳ ඒවා. ඉතින් ඔයාලට පේනවා මෙතනදී අපිට ටයිටල් එක ඩිස්ක්‍රිප්ෂන් එක සහ ටැක්ස් වගේ දැනටම ටයිප් කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී මේක ක්ලියර් කරලා අපි අප්ලෝඩ් කරගන්න එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. අපි මෙතනදී කන්ටිනියු කියලා දෙනවා. ඔයාලට මෙතන මේ පෙන්වන්නේ අපි කොච්චර ඇඩ් ප්‍රමාණයක් පෙන්වනවද කියන එක. මම මෙතන මැක්සිමම් එක 3 ස්ටෙප් දෙනවා. ඊට පස්සේ නැත්තම් ඔයාලට තව විදිහකට මුදල් උපය ගන්න පුළුවන් මේකට ප්‍රයිස් එකක් දාලා. ඉතින් මම මෙතනදී ඇඩ් හරහා තමයි මුදල් උපය ගන්න හදන්නේ. ඒකින්ද මම ඒක ලබා දෙනවා. ඊට පස්සේ කන්ටිනියු ලබා දෙනවා. මෙතනදී මම පබ්ලික් කියලා ලබා දෙනවා. පබ්ලික් කියන්නේ ඕනම කෙනෙක්ට ඒක පේනවා. මෙතනදී followers only කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ account එක follow කරලා තියෙන කට්ටියට විතරයි ඔයාගේ file එක පේන්නේ. මම මෙතනදී පබ්ලික් කියලා දීලා මේක save and upload කියලා දෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා මේ ෆයිල් එක successfully added වුණා. ඊට පස්සේ මෙතනදී ඔයාලට පේනවා link එක copy කරගන්න පුළුවන් ඕනනම් වෙන කෙනෙකුට share කරන්න. ඉතින් මෙතනදී මම මේ view file කියන එක දුන්නට පස්සේ ඔයාලට පේනවා මේක load වෙනවා. ඉතින් ඔයාලට පේනවා අර අපි කලින් download කරගත්ත ෆයිල් එකේ වගේම මෙතනදී හොඳට ලස්සනට ඒ wallpaper එක පේනවා. මේ තියෙන අපේ interface එක. ඉතින් මම ඊළඟට ඔයාලට පියවර වශයෙන් මේ website එකේ තැන් තැන් ගැන කියලා දෙන්නම්. ඉතින් මෙතනදී ඔයාලට මේ switch to publish කියන එක දීලා ඔයාගේ account එකට මේකෙන්
ලොගින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මොනටයිස් කරන account එකට. හරි ඔයාලට මෙතන පේන අපේ dashboard එකට මේ අපි switch වුණා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනදී අපි MB 0.29 එකක් තමයි ෆයිල් එකක් තමයි දැනට අපි අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී මේ my file කියන එකෙන් ඔයාලට දැනට අප්ලෝඩ් කරලා තියෙන ෆයිල් ටික බලන්න පුළුවන්. ඒක ඔබාගෙන ඉඳලා ඔයාලට මේක එඩිට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මේ recent shared share with me my blog මෙතන ඔයාලට ඕන නම් blog එකක් නිර්මාණය කරන්න පුළුවන්. මම ඒක ගැන දැනට කියලා දෙන්න යන්නේ නැහැ. ඊළඟට මෙතන මේ earning overview කියන එකෙන් ඔයාලට මුදල් උපයපු ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මෙතනදී මම ඊළඟට ඔයාලට මේ මුදල් ප්‍රමාණය ඩොලර් 1කින් withdraw කරගන්නේ කොහොමද කියලා දෙනවා. ඒකින්ද මේක skip කරන්න නැතුව මේ වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඊළඟට මෙතන මේ engagement කියලා තියෙනවා daily report. මෙතනදී ඔයාලට දවසක් කර ගානේ ඔයා උපයන මුදල් ප්‍රමාණය මෙතන පෙන්නනවා. තව ඒ වගේම තමයි මෙතන මේ referral program කියලා එකක් තියෙනවා. ඔයාලට මෙතන මේ referral program එකට apply කරන්නත් පුළුවන් ඕන නම් මම ඒක එච්චර recommend කරන්නේ මොකද ඒකට ගොඩ කාලයක් යන මුදල් චූටි ප්‍රමාණයක් ලබා ගන්න. එතකොට මෙතන මේ setting කියන එකට ගියාට පස්සේ ඔයාලට ඕන default upload setting දෙන්න පුළුවන්. මොකද ඉතින් මේ වෙබ්සයිට් එක හරහා දැන් සාර්ථකව ඔයාලට මුදල් උපය ගන්න පුළුවන් ආකාරය ගැන මම ඔයාලට කියලා දුන්නා. ඉතින් අදට මේ වීඩියෝ එක මෙච්චරයි. වීඩියෝ එක මට ගොඩාක් දික් වෙන්න කරන්න බෑ. මොකද ඒක අප්ලෝඩ් කරන්න ප්‍රශ්නයක් වෙන හින්දා. ඉතින් මම මේක withdrawal payment එක proof එක ඔයාලට වෙනම වීඩියෝ එකක් විදිහට ලබා දෙන්න. ඉතින් ඔයාලා නිකන් ඉන්න වෙලාවට මේකට ෆයිල් එකක් අප්ලෝඩ් කරලා තියෙනවා නම් ඔයාලට අමතර ආදායමක් මේක හරහා ලබා ගන්න පුළුවන්. ඕනම එක්කෙනෙක් ඒක බලන අතරතුර. ඒ වගේම තමයි මේක හරහා රහස්‍ය විදියට මුදල් උපය ගන්න පුළුවන්. නැත්නම් ඒක cheat ක්‍රමයක් විදියට මුදල් උපය ගන්න පුළුවන් ක්‍රමයක් ගැන මම චූටි ෂෝට් වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. ඔයාලා ඒකත් බලන්න. ඔයාලට ඒ හරහා වෙන අය බලන්න නැතුවම ඔයාගේ මුදල් account එකට මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් අදට හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවතත් හම්බෙමු.